හිතන්න සතුරු රේඩාර් වලට පවා හඳුනාගත නොහැකි නියමුවෙකු නොමැතිව තීරණගත හැකි අහසේ සිටම ලේසර් ප්‍රහාර එල්ල කරන යන්ත්‍රයක් ගැන. ඊරානය සහ ඇමරිකාව අතර ගුවනේදී සිදුවන මීළඟ ගැටුම මිනිස් නියමුවන් අතර සටනක් නොව කෘත්‍රිම බුද්ධිය AI අතර සටනක් වුවහොත් කුමක් වේවිද? මේ තමයි 6 වන පරම්පරාවේ ප්‍රහාරක යානා. මේවා හුදු යානා නොවේ. අහසේ පාවෙන සුපිරි පරිගණක. මේ යානා සතුව තිබෙන ලෝයල් විංග්මෑන් තාක්ෂණය මගින් එක නියමුවෙකුට තවත් රොබෝ යානා දුසිමක් මෙහෙයවිය හැකියි. ඇමරිකාව මේ තාක්ෂණයෙන් ලෝකයම අභිබවා යන විට ඉරානය ඔවුන්ගේ දියුණු මිසයිල පද්ධති සහ සයිබර් බලකායන් යොදාගෙන මේ අහස් යෝධයන් බිම හෙලීමට මාන බලන්නේ කෙලෙසද. 6 වන පරම්පරාවේ යානයකට පුළුවන් සතුරා දකින්නටත් පෙර ඔවුන්ව විනාශ කරන්න. මෙහි ඇති ලේසර් අවි ඩිරෙක්ටඩ් එනර්ජි වෙපන්ස් මගින් එන මිසයිල අහසේ දීම දිය කර හැරිය හැකියි. නමුත් ඉරානය සතු රහසිගත ක්වොන්ටම් රේඩාර් තාක්ෂණයක් මගින් මේ අදෘශ්‍යමාන යානා හඳුනාගතහොත් අතිනවීන ඇමරිකානු තාක්ෂණය සහ ඉරානයේ මරණීය උපාය මාර්ග අතර ගැටුමේදී තීරණ ගන්නේ මිනිස් මොළයද නැතිනම් AI ඇල්ගොරිතමද? අනාගතයේ ගුවන් යුද්ධයකදී පරාජිතයාට දෙවන අවස්ථාවක් නැත. ජයග්‍රහණය තීරණය වන්නේ තප්පරයෙන් මිලියනයකින් පංගුවකදී ගන්නා තීරණ මතයි. ඉරාන ඇමරිකානු අර්බුදය හමුවේ මේ 6 වන පරම්පරාවේ යක්ෂයන් අවදි වුවහොත් ලෝක සිතියම වෙනස් වීමට ඉතා සුළු වෙලාවක් පමණයි. ඔයා හිතන්නේ මොකක්ද? මේ යානා ලෝක සාමය රකීද? නැතිනම් සමස්ත මානව වර්ගයාම උසානී පෙරාගෙන යයිද? ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන්න යන්න. මේ වගේ තවත් යුද තාක්ෂණික තොරතුරු දැනගන්න වීඩියෝ එකට ලයික් කරලා අනිත් අයටත් බලන්න ෂෙයා කරන ගමන් අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා.